UFC 330 මේ සතියේ ඉස්ලාම් මගචපෑන් ඉයන් ගරිගේ ෆයිට් එක වෙනවා. ඒ කියන්නේ ගොඩාක් ලංකාවට දැන් UFC බලනවා. මේ ෆයිට් එකෙන් දෙන්නගෙම ස්ට්‍රෙන්ත් වීක්නස් එක බලමු. ෆස්ට් එක ගත්තොත් ඉස්ලාම් මගචප් එයා තමයි කරන්ට් චැම්පියන්. එයාගේ ස්ට්‍රෙන්ත් එක බැලුවොත් එයාගේ ග්‍රැප්ලින් තමයි. එයාගේ රෙස්ලින් ඊට පස්සේ ග්‍රවුන්ඩ් කන්ට්‍රෝල් සබ්මිෂන් එක ගොඩාක් හොඳයි. ඊට පස්සේ එයාගේ ෆයිට් IQ එයාත් එක්ක ඉන්න ටීම් එක කබීබ් ඊට පස්සේ කෝච් මෙන්ඩිස් ඒ කට්ටිය නිසා එයාට ගොඩාක් ලොකු මේක ෆයිට් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ කියන්නේ චැම්පියන්ෂිප් ෆයිට් එකේ එයාගේ වීක් පොයින්ට් කිව්වොත් එයාගේ weight class එකෙන් එයා උඩට යනවා. ඒ නිසා ලොකු එක්කෙනෙක් එයා මීට් කරන්න ඕනේ. එයාට වඩා උස එක්කෙනෙක්. ඒ නිසා රීච් එක කොහොමද හැන්ඩල් කරන්න කියලා මමත් බලන්න ආසෙන් ඉන්නවා. ඉයන් ගරි ගත්තොත් එයාගේ කික් බොක්සිං එක ගොඩාක් හොඳයි. ඊට පස්සේ එයාගේ රීච් එක තියෙනවා. එයා ඩිස්ටන්ස් මැනේජ්මන්ට් එකේ එයා ගොඩක් හොඳයි. එයාගේ වීක්නෙස් පොයින්ට් ගත්තොත් එයාගේ ග්‍රැප්ලින් තමයි. ඉස්ලාම් එයාව ටේක් ඩවුන් ගත්තා නම් සබ්මිෂන් කරන්න ගොඩාක් chance තියෙනවා. බලමු ඉයන් ගරි ඩිෆෙන්ඩ් කරා නම් chance එකක් තියෙනවා ස්ට්‍රයිකින් වලින් ගියාම. මං නම් කියන්නේ ඉස්ලාම් මගසප් දිනන්න 100ට 60කින් chance තියෙනවා.